මම ඉන්නේ අපේ ප්ලාන්ට් නර්සරි එකට ඇතුල් වෙන තැන ගේට්ටුව ගාව. මෙතනින් එනකොට මම දන්නවා හැමදාම මේ කට්ටිය මෙතන ඉන්නවා කියලා. හැබැයි අද මට අලුත් දෙයක් දැක්කා. ඉතින් ඒක නිසා මම හිතුවා ඒකත් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරනවා කියලා. ගොඩක් වෙලාවට අපි හිතන්නේ නැති සේවයක් අපිට කරන්න පුළුවන් අපේ ගෙවල් වල ඉඳන්. විශේෂයෙන්ම පොඩි කුස්තුර තියෙන තැන් තියෙනවා නම් දැන් මෙතන මේ අපේ ගෙදර තියෙන මේ කබොක්ගල් බිත්තිය දැන් මේකත් හරිම හොඳ පරිසරයට අපිට සේවයක් කරන්න පුළුවන් දෙයක්. මේ කුස්තුරවල අපිට ගෙවල් හදාගන්න ඉඩ දෙන්න පුළුවන්. අර බරෝයින් බීස් කියන අය ඒගොල්ලන් වද හදන්නේ නැතුව ඉන්නවා ඒ වගේ අස්සට යන. ඒ වගේම තව ඉන්නවා අපිට මම දැන් පෙන්වන්න යන යාළුවෝ තමයි කණෙයියා කණමීයා මෙහෙම එක එක නම් කියනවා. හැබැයි පොදුවේ ගොඩක් අය කියන්නේ කණෙයියා කියලා. එයාගේ ගෙදර දැන් මෙන්න මෙතන තමයි එයාගේ ගෙදර තියෙන්නේ. මේගොල්ලෝ හැමදාම මෙතන ඉන්නවා කියලා මම දන්නවා. අද මගේ මූණේ වැදුනහම මට ඔයගලන්ට ඒක පෙන්වන්න ඕන වුණා. ඔන්න දැන් බලන්න මං හිතුවා මේ කොලේ අයින් කරන්න ඕනි කියලා ඒගොල්ලන්ගේ ගෙදරට කරදරයක් කියලා. නමුත් ඒ කොලේ අල්ලගෙන තමයි එයාලා මේ ගෙදර දොර හදලා තියෙන්නේ. දැන් මේක මෙහෙම මේ තද වෙලා තියෙන්නේ. මට ඒක අයින් කරන්න බෑ. ඉතින් ඒකත් එක්ක යාලා මේ දොර හදලා ඔයගලන්ට පේනවා නම් යනවා එනවා ඇතුළට චූටි වදයක් බැඳලා තියෙන්නේ. මම තව වීඩියෝ එකක් ඔයගලන්ට පෙන්නන්නම්. අපි මුට්ටියක් තිබ්බා මීමැස්සන්ට. ඒකෙත් මෙයාලා දැන් ගේ හදාගෙන. ඉතින් ඔය බලන්න ඔයගලන්ට කිසිම කරදරයක් නැහැ මේ ගේට්ටු කණුවක මේ ඒ කුස්තුරේ මේ කුහරේ තමයි එයාලා ගේ විදිහට පාවිච්චි කරගෙන ඉන්නේ. ඉතින් ඒගොල්ලන් හරිම හොඳයි අපේ මිරිස් ටික, බටු ටික, තක්කාලි ටික වගේ දේවල් පොලිනේට් කරන්නේ, පරාගණය කරන්නේ මේ වගේ චූටි මීමැස්සෝ. අපි මේ ඇන්ටිගනන් පැලයක් මෙතන හදලා තියෙනවා. මේ වැල හදලා තියෙන්නේ අපේ අනිත් බී හනි කියන අය. දැන් හනි බීස්ලා. මේ හනි බීස්ලාට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට අපේ ගෙදරත් පරාගණය කරන පුංචි සත්තුන්ටත් තැනක් විදිහට දෙන්න පුළුවන්. ඒක ගැනත් චුට්ටක් හිතන්න.